මේ වීඩියෝ එක 2025 එලෙවල් කරපු ඔයාලගේ UGC රෙජිස්ට්‍රේෂන් එකට කලින් ඔයාලා දැනගන්න ඕන නීති රීති ඒ වගේම UGC රෙජිස්ට්‍රේෂන් එකට කලින් හරි එහෙම නැත්නම් පස්සේ හරි ඔයා කෝස් එකක රෙජිස්ටර් වෙන්න ඉන්නවා නම් එහෙම නැත්නම් ඔයාලට ස්කෝලර්ෂිප් එකක් ලැබුණොත් ඒවත් එක්ක මේ රෙජිස්ට්‍රේෂන් එකත් එක්ක තියෙන නීති රීති ඒ වගේම මේ රෙජිස්ට්‍රේෂන් එක කරන්න ඔයාලා ඩොකියුමන්ට්ස් ඕන වෙනවද ඒ වගේම ඔන්ලයින් රෙජිස්ට්‍රේෂන් එක කරලා පස්සේ ඔයාලා මොකද කරන්න තියෙන්නේ මෙන්න මේ හැම දෙයක්ම මේ වීඩියෝ එකේදී අපි කතා කරමු. ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම මතක ඇතුව ඔයාලට හැම academic update එකක්ම දැනගන්න පුළුවන්. description එකේ හරි comment section එකේ මුලින්ම තියෙන comment එකේ හරි තියෙන WhatsApp channel එකට join වුණොත් අනිවාර්යෙන්ම WhatsApp channel එක Telegram channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට අපි දාන හැම update එකක්ම දැනගන්න පුළුවන්. අපි යමු වීඩියෝ එකට. ඔයත් 2025 A-level කරලා ඔයාට cut off mark වලින් මේ වෙනකොට course එකක් select වෙලා ආවනම් ඉස්සරහදී ඔයාට university එකක් යාම දක්වා තා registrations තුනක් තියෙනවා කරන්න. එකක් තමයි ඔයාට UGC එකේ online register වෙන්න තියෙනවා. ඊට පස්සේ ඔයා register වෙච්ච course එකට අදාළ university එකෙන් ඔයාට mail එකක් එනවා. ඒකෙදි university එකේ portal එකේ online registration එක කරන්න තියෙනවා. ඊට පස්සේ එයාලා date එකක් කියනවා. ඒ date එකට ඔයාගේ documents ටික අරගෙන university එකට ගිහිල්ලා physically මේ registration එක කරන්න තියෙනවා. එතකොට ඔයාලට මේ සතියේ ගොඩක් වෙලාවට UGC එකේ registration එක ඒවි. මේ UGC registration එකේ මොකද්ද කරන්න තියෙන්නේ කියන එක ඔයාලට කිව්වොත් මේකෙදි ඔයාලට කිසිම document එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකෙදි වෙන්නේ ඔයා apply කරන්න log වෙච්ච account එකටම log වෙන්න ඕන. ඊට පස්සේ ඔයාලට letter එකක් download කරන්න තියෙනවා. ඒ කියන්නේ ඔයා select වෙච්ච course එකට අදාළ letter එකක් download කරන්න තියෙනවා. එතකොට මේ letter එක සමහර විට එදාම එකපාර load වෙන්න පුළුවන්. ටික වෙලාවකින් ටික දවසකින් load වෙන්න පුළුවන්. දවස් 2-3ක් ඇතුළත සමහර වෙලාවට මේ letter එක load වෙන්න පුළුවන්. මේ letter එකේ ref number එකක් තියෙනවා. ඒ වගේ මතක තියාගන්න ඕනේ ඉස්සර වගේ ඔයාට post එකේ letter එකක් ගෙදෙට්ට එන්නේ නැහැ. මේ letter එක අදාළව ඒ කියන්නේ මේ PDF එක download කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ref number එකක් තියෙනවා. මේ ref number එක ඔයාලන course එක ඒ වගේම intake එක අනුව normal ද එහෙම නැත්නම් special ද එහෙම නැත්නම් vacancy filling එකකද අනුව කියන එක ඒ වගේම ඔයාගේ exam number එකට අදාළව තමයි මේ ref number එක හැදෙන්නේ. ඔයා මතක තියාගන්න ඕනේ මේ letter එක download කරගත්තට පස්සේ ඔයා group වල share කරන්න යන්න එපා. මොකද මේ ref number එක ගහලා වෙන කෙනෙක්ට register වෙන්න පුළුවන්. register වෙද්දි එයා උඩ තියෙන courses sign කරලා හරි මොකක් හරි කරොත් ඒක ඔයාට බලපානවා. එතකොට මේ letter එක download කරගත්තට පස්සේ පළවෙනි step එක ඉවර වෙනවා. ඊට පස්සේ step එකේදී ඔයාට මේ ref number එක add කරලා ඔයාගේ details ටිකක් add කරන්න තියෙනවා. ඒ details ටික add කරලා ඊට පස්සේ ඔයාට payment එකක් කරන්න තියෙන රුපියල් 50ක. මේ payment එක credit card එකකින් හරි bank එකට ගිහිල්ලා හරි කරන්න පුළුවන්. මේ credit card එක ඔයාගෙම වෙන්න ඕනේ නැහැ. වෙන කෙනෙක්ගේ උනත් ගැටලුවක් නැහැ. ඒකින්ද credit හරි debit හරි card එකක් තියෙනවා. ඒකෙන් ඔයාට payment එක කරන්න පුළුවන්. එතකොට ඒක විතරයි අවශ්‍ය වෙන්නේ. එහෙම කරොත් ලේසි. එහෙම නැත්නම් bank එකට ගිහලා slip එකක් අරන් ආවිලා ආයි මේකට add කරන්න වෙනවා. ඒක ටිකක් අමාරුයි. ඊට පස්සේ ඔයාට මේකෙදි download වෙනවා PDF දෙකක්. මේ PDF දෙක ඔයා අරගෙන print කරලා තියාගන්න ඕනේ එකක්. ඒ කියන්නේ anti rag form එක කියලා එකක් තියෙනවා. ඒකෙදි ඔයා rag කරන්නේ නැහැ කියලා යුනිවර්සිටි එකට ගියාම ඒ කියන්නේ කාටවත් රැක් කරන්න නැහැ කියන එක තමයි ඒකේ තියෙන්නේ. ඒකට ඔයා සනාථ කරන ඒක ඔයා සහතික කළා ડોකියුමන්ට් එකක් එනවා. ඊට අමතරව පේමන්ට් එක කරපස් ස්ලිප් එකක් එනවා. මේ ස්ලිප් එක අරගෙන හොඳට චෙක් කරන්න ඕන. ඊට පස්සේ ඔයා මේක රෙජිස්ටර් පෝස්ට් එකේ පෝස්ට් කරන්න තමයි තියෙන්නේ. මේක ලොකු ප්‍රොසෙස් එකක් නෑ. ඒ කියන්නේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක වගේ ලොකු ડોකියුමන්ට් එකක් ඇඩ් කරන්න නෑ. එක page එකක ඔයාගේ mobile number, email වගේ දේවල් ටිකක් තමයි add කරන්න තියෙන්නේ. මෙන්න මේ වගේ පොඩි process එකක් තමයි තියෙන්නේ. මේකට ඇත්තටම විනාඩි 30ක්වත් යන්නේ නැති process එකක් තියෙන්නේ. හැබැයි මේක හරියට කරන්න ඕන. මේක කරන විදිය හරියටම අපි videos ඒ වගේම මොකක් හරි වැරද්දක් වුණොත් ඒකට attach කරන්න ඕන letters මේ හැම දෙයක්ම එක්ක වීඩියෝ එකක් දානවා. ඒකින්ද WhatsApp channel එකත් එක්ක join වෙලා ඉන්න. ඒ වගේ මෙතනින් එහාට ඔයා දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඊට පස්සේ ඔයාලට එන්නේ යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් එක. ඉස්සර නම් ඒ කියන්නේ මීට කලින් අවුරුදු දෙකේම පෙරදෙනිය ඉංජිනේරින් ෆැකල්ටි එකේ මේ UGC රෙජිස්ට්‍රේෂන් එකටත් කලින් එයාලගේ යුනිවර්සිටි එකේ රෙජිස්ට්‍රේෂන් එක පටන්ගෙන ඇකඩමික් පටන් ගත්ත. ගොඩක් වෙලාවට මේ පාර එහෙම වෙන එකක් නැහැ. මොකද ආපදා තත්වයක් ඉඳ මේ වෙනකොට ඇකඩමික් වැඩ ඔක්කොම නවත්තලා තියෙන. එතකොට ටිකක් පරක්කු වෙන්න පුළුවන්.
එහෙම නැත්නම් ගොඩක් වෙලාවට කලින් පටන් ගනීවි. ඒ වගේම අනික් කෝසස් වෙනදට වඩා කලින් පටන් ගනී මං කියපු විදියට අර විදියට රෙජිස්ට්‍රේෂන් දෙක කම්ප්ලීට් කරාම. එතකොට ඔයාලා මේ වෙනකොට UGC රෙජිස්ට්‍රේෂන් එකට කැමැත්තෙන් එහෙම නැත්නම් ඒක බලාගෙන ඉන්න කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ ඊමේල් එකත් මොබයිල් නම්බර් එකත් මේ වෙනකොට ඇක්ටිව්ද account එකට log වෙන කියන එක check කරලා තියාගන්න. password එක මතක නැත්නම් ඒක reset කරගන්න පුළුවන්. ඒක කොහොමද කරන්නේ කියලා මම අදාළ වීඩියෝ එකේ දානවා. ඊට පස්සේ මතක තියාගන්න ඕන ඔයාගේ NIC numbers, ref numbers, letters කොහෙවත් share කරන්න යන්න එපා groups වල. ඒ විදිහට තමයි UGC registration එක වෙන්නේ. ඒ වගේම ඔයා දැනගන්න ඕනේ UGC registration එක ඔයාගේ cancel වෙන්න පුළුවන් හේතු කීපයක් තියෙනවා. එකක් තමයි ඔයා අසත්‍ය තොරතුරු හිතාමතාම දුන්නොත් ඒකේදී ඔයාගේ UGC registration එක cancel වෙනවා. දෙවෙනි දේ තමයි ඔයා ෂයි 3ක් ඇතුළත. ඒ කියන්නේ මුල් ෂයි 3ක. ඒකෙදී skip කරලා තියෙන්න පුළුවන් මැද ඒ උනට ෂයි 3ක රිසල්ට් ආපු ෂයි 3කින් එකක මුලින්ම ආපු රිසල්ට් ආපු ෂයි 3කින් එකක තමයි ඔයා ගවර්න්මන්ට් යුනිවර්සිටිස් වලට ඇප්ලයි කරන්න ඕන ඇප්ලයි කරන්න ඕන. ඒ වගේම අනිත් දේ තමයි ඔයා ෆ්‍රී এডুকেෂන් එක යටතේ තියෙන ඉන්ස්ටිටියුට් එකක ඒ කියන්නේ ආයතනයක ඔයා පූර්ණ කාලීන ශිෂ්‍යයෙක් විදියට හරි එහෙම නැත්නම් ඔයාගේ ෆස්ට් ඩිග්‍රී එකට ස්කෝලර්ෂිප් එකක් හරි අරන් තිනම් ඔයාට බෑ මේකට ඇප්ලයි කරන්න. ඒ කියන්නේ ඒකෙදි ඔයාට නීත්‍යානුකූලව ඔයා ඒකට ඇතුළත් වෙන්න ඒක අවලංගු වෙනවා. එතකොට ගොඩක් වෙලාවට මේ යුනිවර්සිටි ස්ට්‍රක්චර් එක ගැන ගොඩක් දෙනෙක්ට පැහැදිලි නැහැ. ඒකින්ද මම මුලින්ම යුනිවර්සිටි ස්ට්‍රක්චර් එක කොහොමද වෙන්නේ කියන එක ඔයාට කියන්න ලංකාව තුල. මේකේ concept එක තමයි එක ළමයෙක්ට free education එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් scholarship එකක් ගන්න පුළුවන් එක අවස්ථාවක විතරයි. ඒ කියන්නේ ළමයි දෙන්නෙක්ට chance එක දෙන්න තමයි ඒකේ try එක තියෙන්නේ ගොඩක්ම. ඒ කියන්නේ free education එක එකම ළමයෙක්ට අවස්ථා දෙක තුනක් දුන්නොත් අසාධාරණ හින්දා තමයි මේ විදිහට මේ ස්ට්‍රක්චර් එක හදලා තියෙන්නේ. එතකොට ලංකාව තුල ගවර්න්මන්ට් එක යටතේ එහෙම නැත්නම් UGC එක යටතේ 15 වෙනි යුනිවර්සිටිස් 17ක් තියෙනවා. ඒකෙදි ඕපන් යුනිවර්සිටි එකත් අනිත් යුනිවර්සිටිස් 16ක් තියෙනවා. ඒ 16ට තමයි UGC එක යටතේ අපි මේ පාර ඇප්ලයි කරන්නේ. ඒ කියන්නේ පේරාදෙණිය, කොළඹ, රුහුණ මේ විදිහට තමයි 16 තියෙන්නේ. ඒකත් එක්ක ඕපන් යුනිවර්සිටි එකක් තියෙනවා. ඊට අමතරව පනත් මගින් සම්මත වෙච්ච ඉන්ස්ටිටියුට් 6ක් තියෙනවා. ඒකෙදි KDU එක, ඕෂන් යුනිවර්සිටි එක, භික්ෂු විශ්වවිද්‍යාලය, පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය, යුනිවර්ටෙක් එක, NICE එක, ඒ කියන්නේ National Institute of Education. මෙන්න මේ ආයතන 6 තියෙනවා. ඒවා පනත් මගින් සම්මත වෙච්ච ඒවා. ඊට අමතරව ස්ලේට් එක යටතේ HND එක තියෙනවා. ඒ වගේම NITE එක යටතේ NDES එක, IET එක තියෙනවා. ඊට අමතරව නර්සිං ට්‍රේනින් කොලෙජ් එක තියෙනවා NTS එක. ඊට පස්සේ විද්‍යාපීඨ තියෙනවා. ඊට අමතරව මොරටු යුනිවර්සිටි එකේ NDT ඩිප්ලෝමා එක තියෙනවා. මෙන්න මේ විදියට කෝසස් ටික තියෙනවා. ඒ වගේම යුනිවර්ටෙක් එක යටතේ තමයි තියෙන්නේ යුනිවර්සිටි කොලෙජස් ටික. මේ විදියට කෝසස් ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඊට අමතරව ස්කෝලර්ෂිප් මේන්ම දෙකක් ඔෆර් කරනවා. එකක් තමයි ගවර්න්මන්ට් එක යටතේ ඔෆර් කරන ෆොරින් ස්කෝලර්ෂිප් එකක්. ෆොරින් ළමයින්ට ළමයි 30කට විතර මේ අවුරුද්දෙත් එක අවුරුදු දෙකකින් නම් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ ඉන්ට්‍රස්ට් ෆ්‍රී ස්ටුඩන්ට් ලෝන් එක තියෙනවා. මෙන්න මේ ස්ට්‍රක්චර් එක ඇතුලේ ඔයාලට එක අවස්ථාවක් තමයි ගන්න පුළුවන් වෙන්නේ. එතකොට පළවෙනි දේ තමයි UGC එක යටතේ ගත්ත රෙජිස්ට්‍රේෂන් ඔයාට UGC එක යටතේ රෙජිස්ටර් වෙන්න පුළුවන් එක යුනිවර්සිටි එකකට විතරයි. ඒක ටිකක් පැහැදිලිව කිව්වොත් ඔයා මේ පාර UGC එකේ රෙජිස්ටර් වුණොත් ඔයා ඊළඟ පාර A level කරලා කොච්චර හොඳ රිසල්ට් එකක් දැම්මත් ඒ රිසල්ට් එකෙන් ආයි UGC එකේ රෙජිස්ටර් වෙන්න බෑ. ඒකින්ද ඔයා UGC එකේ රෙජිස්ටර් වුණොත් ඒකෙදි ඔයාට ආයි පාරක් A level කරලා ඒකේ තේරුමක් නැහැ. ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකට ඇතුළත් වෙන්න බෑ. ඒකට ප්‍රයිවට් යුනිවර්සිටිස් වලට යන්න පුළුවන්. ඒක ටිකක් පැහැදිලිව කිව්වොත් ඔයා 2025 ඩෙන්ටල් ලාපු ළමයෙක් ඔයා 2026 මෙඩිසින් යන්න A level කරනවා. ඒ අතරව මේ පාර UGC රෙජිස්ට්‍රේෂන් එක වුණොත් හැබැයි 2026 රිසල්ට් වලින් අයිලන්ඩ් ෆස්ට් වුණත් ඔයාට ආයි UGC එක යටතේ තියෙන මේ යුනිවර්සිටිස් 16ට ඇතුළත් වෙන්න බෑ. ඒකින්ද ඒක හොඳට මතක තියාගන්න 2026 A level කරන ළමයි මේ පාර රෙජිස්ටර් වෙන්න එපා. ඔයා 2026 A level වලින් යන්න හිතන් ඉන්නවනම්. ඒ වගේම UGC registration එක ඔයාලට cancel කරන්න බෑ register වුණාට පස්සේ. ඒ කියන්නේ UGC එක register වෙලා මා ටික කලක් ගියට පස්සේ මං ආයේ A level කරලා එනවා කියලා හිතලා cancel කරන්න බෑ. හැබැයි cancel කරොත් ඔයාට ඒ විදිහට A level කරලා එන්න බෑ. ඒ කියන්නේ UGC registration එක cancel කරන්න පුළුවන්. අර normal process එකේ යන විදිහට cancel කරලා ආයේ A level කරලා ආයේ එන්න බෑ. ඒක cancel කරලා පස්සේ ඔයා UGC process එකෙන්ම සම්පූර්ණයෙන්ම university වලට selection එකෙන්ම අයින් වෙනවා. මෙන්න මේ ටික තමයි UGC එකත් එක්ක තියෙන නීතිය. ඊට පස්සේ ඔයාට UGC එකත් NZD එකත් අතර ඒ කියන්නේ සමහර විට NZD එකේ රෙජිස්ටර් වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් රෙජිස්ටර් වෙන්න ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ස්ලියට් එක යටතේ තියෙන මේ NZD එකේ
ඔයා රෙජිස්ටර් වෙලා ඉන්න කෙනෙක් නම් ඔයා රෙජිස්ටර් වෙලා දවස් 60ක් ඇතුළත රෙජිස්ට්‍රේෂන් එක කැන්සල් කරොත් තමයි ඔයාට UGC එකේ රෙජිස්ටර් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඔයා මේ වෙනකොට රෙජිස්ටර් වෙලා ඉන්නවා නම් රෙජිස්ටර් වෙලා දවස් 60ක් ඇතුළත රෙජිස්ට්‍රේෂන් එක කැන්සල් කරොත් තමයි ඔයාට ඒකේ රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඒ වගේම NITA එක යටතේ තියෙන IET එකත් ඒ වගේම NDES එකෙන් දවස් 60ක් ඇතුළත රෙජිස්ට්‍රේෂන් එක කැන්සල් කරොත් තමයි ඔයාට ඒකේ රෙජිස්ටර් වෙන්න පුළුවන් වෙන්නේ UGC එකේ. ඒකේදී ඔයා මතක තියාගන්න ඕනේ HND එක NITA එකත් යටතේ සාමාන්‍ය යුනිවර්සිටි වගේම ෆස්ට් රවුන්ඩ් එකේ නැතුව බෝඩ් රවුන්ඩ් එකකින් සිලෙක්ට් වෙච්ච කෙනෙක්ට. ඒ කියන්නේ පළවෙනි මූලික වටේ නැතුව HND එකට හරි NITA එක යටතේ තියෙන IET එකට හරි NDES එකට හරි බෝඩ් රවුන්ඩ් එකකින් සිලෙක්ට් වෙච්ච කෙනෙක්ට ආයි ඒ විදිහට කැන්සල් කරලා යන්න බෑ. ඒ වගේම දෙවෙනි එක තමයි UGC එකත් NDT ඒ වගේම ස්ටුඩන්ට් ලෝන් එක අතර තියෙන නීතිය. ඔයා NDT රෙජිස්ටර් වෙන්න ඉස්සරහදී හිතන් ඉන්නව නම් එහෙම නැත්නම් ස්කෝලර්ෂිප් එකට එහෙම නැත්නම් ඉන්ට්‍රස්ට් ෆ්‍රී ස්ටුඩන්ට් ලෝන් එකට ඇප්ලයි කරන්න හිතන් ඉන්නව නම් ඒකෙදි මොකද්ද UGC එක රෙජිස්ටර් වෙන එක එක්ක තියෙන නීතිය කියලා ඔයාලට ප්‍රශ්නයක් ඇති. එතකොට අගෝස්තු 15 වෙනිදා ඉඳන් ස්ටුඩන්ට් ලෝන් එකට ඇප්ලයි කරන්න පුළුවන්. NDT වලට මොට්ටෝ යුනිවර්සිටි එකේ තා ඉස්සරහට ඇප්ලයි කරන්න පුළුවන්. ඔයා මේ දෙකට ඇප්ලයි කරන්න හිතන් හිටියත් ඔයාට මේ වෙනකොට යුනිවර්සිටි එකකට ඇවිල්ලා තියෙනම් ඔයා ඒක UGC එක රෙජිස්ටර් වෙන්න. ඒක ගැටලුවක් නෑ. UGC එක රෙජිස්ටර් වෙලා ඔයාට NDT හම්බුනොත් හරි එහෙම නැත්නම් ස්ටුඩන්ට් ලෝන් එකට හම්බුනොත් හරි ඔයාට පුළුවන් UGC රෙජිස්ට්‍රේෂන් එක කැන්සල් කරන්න. ඒක හින්දා එහෙම නැත්තම් වෙන්නේ ඔයා NDT හරි ස්ටුඩන්ට් ලෝන් එකට හරි දාන්න බලන් ඉඳලා මේක රෙජිස්ටර් වුනේ නැතොත් ඒකට සිලෙක්ට් වුනේ නැතොත් ඔයාට දෙකම කැන්සල් වෙනවා. එතකොට මේ විදියට ඔයා UGC එක රෙජිස්ටර් වෙලා NDT හරි ස්ටුඩන්ට් ලෝන් එකට හරි දැම්මට පස්සේ ඒව කොහොමද කැන්සල් කරන්නේ? ඊට පස්සේ ඊමේල්ස් කොහොමද CC කරලා UGC එකට සහ NDT එකට හරි ස්කෝලර්ෂිප් එකට හරි ඒක දෙන්නේ කැන්සල් කරන process එක කැන්සල් කරන්නේ කොතනදද කියන එක අපි ඒ දවස්වලදී හරියටම ඔයාලට වීඩියෝස් දානවා. ඒක හින්දා NDT එකට අදාළ වෙනම ඒ කාලෙදී ඔයාලට දැනුම් දෙනවා මේ process එක යන්න කියන එක. ස්ටුඩන්ට් ලෝන් එකට අදාළ මේ process එක යන්න කියන එක ඒව වැරදි තැන්වලදී කැන්සල් කරන්න යන්න එපා. ඔයාලා මතක තියාගන්න ඕන මෙච්චරයි. ඔයා NDT හරි ස්ටුඩන්ට් ලෝන් එකට හරි ඇප්ලයි කරන්න හිතන් ඉන්නවනම් ඔයාලට මේ වෙනකොට UGC ඇවිල්ලා තියෙනම් යුනිවර්සිටි එකක් අනිවාර්යයෙන්ම UGC රෙජිස්ට්‍රේෂන් එක වෙන්න. එතනින් එහාට process එක අපි ඔයාලව දැනුවත් කරන්නම්. ඊට පස්සේ ඔයා විද්‍යාපීඨ හරි NTS හරි ඇප්ලයි කරන කෙනෙක් නම් විද්‍යාපීඨ හරි NTS හරි ඇප්ලයි කරනවා නම් ඊට කලින් UGC රෙජිස්ට්‍රේෂන් එක කැන්සල් කරන්න ඕන. ඒ කියන්නේ ගැසට් කරට පස්සේ UGC රෙජිස්ට්‍රේෂන් එක කැන්සල් කරා කියන එක වැදගත් නැහැ. කියන්නේ ඒක පිළිගන්නේ නැහැ. ඒක නීතිය තමයි NTS හරි විද්‍යාපීඨ හරි ඇප්ලයි කරන ළමයි අනිවාර්යයෙන්ම ගැසට් එකට කලින් UGC රෙජිස්ට්‍රේෂන් එක කැන්සල් කරන්න ඕන. එතකොට ඔයා දන්නේ නැතුව දැන් UGC එකේ රෙජිස්ට්‍රේෂන් එකත් කළා වැරදිලවත් විද්‍යාපීඨ ඉස්සරහදී ආවට පස්සේ විද්‍යාපීඨ ආවට පස්සේ UGC රෙජිස්ට්‍රේෂන් එක කැන්සල් කරා කියලා වැඩක් නැහැ. විද්‍යාපීඨ ගැසට් එක නිකුත් කරන්න කලින් UGC රෙජිස්ට්‍රේෂන් එක කැන්සල් කරන්න ඕන. ඒක තමයි ඒකත් එක්ක බැඳලා තියෙන නීති රීති. ඒ විදිහට තමයි මේකෙදි ඔයාලා මතක තියාගන්න ඕනේ. ඊට අමතරව සාමාන්‍යයෙන් දැනට තියෙන process එක කිව්වොත් ඒ කියන්නේ UGC එකට අමතරව එළියෙන් යන ඩිග්‍රීස් ටිකේ කොහොමද තත්ත්වය කිව්වොත් දැනට Ocean KDU එක Ocean University එක ඒ වගේම ඒ දෙක University College මේ වෙනකොට පටන්ගෙන තියෙනවා ඇප්ලයි කරන්න. ඒත් එක්කම HND ඇප්ලයි කරන්න මේ වෙනකොට පටන්ගෙන තියෙනවා. ඒ වගේම ඒ කියන්නේ Ocean University එක KDU එක මේ වෙනකොට application process එක ඉවරයි. ඉස්සරහදී selection එක කොහොමද උනේ කියලා දායි. ඒ වගේම University Colleges ඒ වගේම HND මේ වෙනකොට apply කරන්න තියෙන closing date ඒ වගේම student loan එක අගෝස්තු 15 වෙනිදා ඉඳන් apply කරන්න පුළුවන්. NDT Unitech තාම apply කරන්න පටන්ගෙන නැහැ. විද්‍යාපීඨ තාම apply කරන්න පටන්ගෙන නැහැ. මෙන්න මේ ටික ඉස්සරහදී apply කරන්න එනවා. එතකොට ඔයාලට ඒකත් එක්ක අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද ඉස්සරහදී වෙනස් වෙන්නේ කියලා. ඒකින් අර නීති රීති ටික අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන UGC රෙජිස්ට්‍රේෂන් එක කරන්න කලින්. ඒ වගේම UGC රෙජිස්ටර් වීම එහෙම නැත්නම් යුනිවර්සිටි ඇප්ලයි කිරීම දක්වා ඔයාලට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි මේ කොමන් ටෙස්ට් එකක් ජෙනරල් ඉංග්‍රීසි කියන එකෙත් බලපෑම කොහොමද මේව ෆේල් වුණොත් මොකද වෙන්නේ කියන එක. ඔයා ජෙනරල් ඉංග්‍රීසි කියන එක ෆේල් වුණා කියන එක ගවර්න්මන්ට් එක යටතේ තියෙන යුනිවර්සිටිස් 16ට ඇතුළත් වෙන්න බලපෑමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා එක ෆේල් වුණා කියලා එකෙන් කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් ඇයි මේ වගේ ජෙනරල් ඉංග්‍රීසි කියලා සබ්ජෙක්ට් එකක් තියෙන මේක ෆේල් වුණත් ගැටලුවක් නැති හින්දා කියන එක. මේක සමහර වෙලාවට වෙනස් කෝසස් වලට ස්කෝලර්ෂිප් වලට බලනවා. ඒ අරින්න මේ ගවර්න්මන්ට් යුනිවර්සිටිස් 16 යටතේ තියෙන
කිසිම කෝස් එකකට ඇතුළත් වෙද්දී ඔයා ජෙනරල් ඉංග්‍රීසි ෆේල් වුණා කියන එක ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි කොමන් ටෙස්ට් එකට ඔයාට ලකුණු 30ක් තියෙන්න ඕන. එහෙම නැත්නම් ඔයාට 30ක් හෝ ඊට වැඩිය නැත්නම් ඔයාට මේකට ඇතුළත් වෙන්න බෑ. එතකොට ඔයාලට ප්‍රශ්නයක් ඇති. අපි හිතමු ඉංජිනේරින් මෙඩිසින් වගේ සිලෙක්ට් වෙලා හැබැයි කොමන් ටෙස්ට් එක ලකුණු 30ක් නැහැ. එහෙම වුණොත් ඔයාට මේ පාර යුනිවර්සිටි යන්න වෙන්නේ නැද්ද? එහෙම නැත්නම් මේක සම්පූර්ණයෙන්ම ඔයාගේ සිලෙක්ට් වෙච්ච කෝස් එකම ඔයාට නැති වෙනවද කියන එක. ඒකේ ප්‍රොසෙස් එක මෙහෙමයි. ඔයාට ලකුණු 30ක් නැති වුණොත් ඔයාලට ඉස්සරහදී ඒ ලකුණු 30 ඊළඟ එක්සෑම් එකේදී ඔයා ෆුල් ෆිල් කරට පස්සේ ඔයාට ඊළඟ එක්සෑම් එකේ රිසල්ට් ආවට පස්සේ ඔයාට ඊමේල් එකක් දාන්න තියෙන UGC එකට. ඒ ඊමේල් එක දැම්මට පස්සේ ඔයාට ඊළඟ අවුරුද්දට රෙජිස්ට්‍රේෂන් එක ඕපන් කරලා දෙනවා. එතකොට ඔයාට ඊළඟ අවුරුද්දේ ඉඳන් ඒ රෙජිස්ට්‍රේෂන් එක කරන්න පුළුවන්. සමහර වෙලාවට සමහර කෝසස් පටන් ගන්න පරක් වුණොත් මේ අවුරුද්දේම ඔයාට බැජ් එකක් මිස් කරගන්න නැතුව ඒ රෙජිස්ට්‍රේෂන් එක කරන්න පුළුවන්. ඒ වගේම වලට තවත් ඩවුට් එකක් තියෙන තැනක් තමයි සමහරු පටලව ගන්න තැනක් තමයි මේ ඇප්ලිකේෂන් දාන එකත් සහ රෙජිස්ට්‍රේෂන් එකත් අතර වෙනස. ඒ කියන්නේ මේ වෙනකොට සමහර කෝසස් ඒ කියන්නේ HND ඒ වගේම යුනිවර්සිටි කොලේජස් මේව ඇප්ලයි කරන්න විතරයි ඇවිල්ලා තියෙන්නේ. මේව රෙජිස්ටර් වෙලා නැහැ. එතකොට නීතියට අනුව දෙකක රෙජිස්ටර් වීමේදී තමයි අර ගැටලුව එන්නේ. ඇප්ලයි කිරීමේදී කිසිම ගැටලුවක් නැහැ. ඒ කියන්නේ ඔයා UGC එකේ රෙජිස්ටර් වෙලා ඒකත් එක්ක ඕන එකකට ඇප්ලයි කරා කියලා ගැටලුවක් එන්නේ නැහැ. රෙජිස්ටර් වෙද්දී තමයි දෙකක ගැටලුවක් එන්නේ. ඒකත් මතක තියාගන්න. මොකද මම ඒකක මේ දවස්වල යුනිවර්සිටි කොලේජස් ඒ වගේම HND මේ වගේ දේවල් ඇප්ලයි කරන්න තියෙනවා. මේ ඇප්ලයි කිරීම ගැටලුවක් නැහැ. ඔයා රෙජිස්ටර් වෙලා ඇකඩමික් කරනවා නම් ඒ කියන්නේ අභ්‍යන්තර ශිෂ්‍යයෙක් විදියට ඔයා ඉගෙන ගන්නවා නම් තමයි මේකෙදි ගැටලුව එන්නේ. ඒ වගේම අනිත් දේ තමයි ඔයාලට මේ කියන ගවර්න්මන්ට් යුනිවර්සිටි කෝසස් එක ෆලෝ කරන්න පුළුවන් වෙන කෝසස් මොනවද? එහෙම නැත්නම් වෙන කිසිම කෝස් එකක් ෆලෝ කරන්න බැරිද? නීතියෙන් බාධාවක් නැති දේවල් මොනවද කියන එක. ඔයා මේ ගවර්න්මන්ට් එක යටතේ තියෙන යුනිවර්සිටිස් 16 එකක ඕනම කෝස් එකක් කරන ගමන් ඔයාලට ප්‍රයිවට් යුනිවර්සිටි එකක කෝස් එකක් කරන්න පුළුවන්. ඒක නීතියෙන් ගැටලුවක් නැහැ. ඒක උදාහරණයක් විදියට කිව්වොත් ඔයා කැලනි යුනිවර්සිටි එකේ මැනේජ්මන්ට් හරි මොකක් හරි කෝස් එකක් කරන ගමන් ඔයාට පුළුවන් ස්ලිට් එකේ IT කෝස් එකක් කරන්න. ඒක නීතිමය ගැටලුවක් නැහැ. හැබැයි එක්සෑම් කම්ප්ලීට් වෙන්න පුළුවන්. ඒක බැලන්ස් කරගෙන කරන්න. එහෙම කරන කට්ටිය මම දන්නවා ඔයාගේ හැකියාව මත ඒක කරන්න පුළුවන්. දෙවෙනි දේ තමයි ඔයාට ඕපන් යුනිවර්සිටි එකේ කෝස් එකක් කරන්න පුළුවන්. ගවර්න්මන්ට් එකේ කෝස් ඩිග්‍රී එකක් කරන ගමන් ඕපන් යුනිවර්සිටි එකේ ඩිග්‍රී එකක් කරන්න පුළුවන්. ඒකට හේතුව මුදල් ගෙවලා තමයි ඕපන් යුනිවර්සිටි එකේ ඩිග්‍රී එක කරන්න ඕන. ඒ වගේම අනිත් දේ තමයි ඔයාට එක්ස්ටර්නල් ඩිග්‍රී එකක් කරන්න පුළුවන් ගවර්න්මන්ට් එකේ ඩිග්‍රී එකක් කරන ගමන්. ඒ කියන්නේ BIT එක වගේ කෝස් ඩිග්‍රී එකක් 3 year ඩිග්‍රී එකක් ඔයාට කරන්න පුළුවන්. හැබැයි මේ වයිදී නීත්‍යානුකූල ගැටලුවක් නැති වුණත් එක්සෑම්ස් ඒ වගේම සබ්ජෙක්ට් කවර් කරගන්න ඔයාට ටැලන්ට් එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට දෙකම කරගන්න බැරි වෙන්න පුළුවන්. මේ විදිහට තමයි නීති රීති තියෙන්නේ UGC රෙජිස්ට්‍රේෂන් එකත් එක්ක. ඔයාලට මේ සම්බන්ධව මොන හරි ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලා මතක ඇතුව WhatsApp channel එක follow කරලා තියාගන්න. මොකද හැම academic update එකක්ම ඒ කියන්නේ UGC registration එක වීම විතරක් නෙමෙයි. ඔයාලට ඉස්සරහට එන scholarship, courses, ඒ වගේම foreign රටවල් වල ඔයාලට එන chances හැම දෙයක්ම ඒ වගේම ලංකාව තුල හැම degree එකක්ම හැම course එකක්ම පටන් ගන්න කලින් WhatsApp channel එකේ අපේ අප්ඩේට් කරනවා. ඊට අමතරව මේ වෙනකොට යුනිවර්සිටි එකකට සිලෙක්ට් වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම යුනිවර්සිටි වයිස් අපි හදලා තියෙන WhatsApp group වලට join වෙලා ඉන්න. ඒවයි හැම අප්ඩේට් එකක්ම දානවා. මේ විදිහට WhatsApp group හදලා තියෙන එක හේතුවක් තමයි ඔයාලගේ යුනිවර්සිටි registration වෙන වෙනම emails එන්නේ ඔයාලට. එතකොට සමහර විට ඔයාට ඒ email එක මිස් වෙන්න පුළුවන්. එතකොට මේ WhatsApp group වල ඒ යාළුවෝ ඔයාලගේ course එකේ අය ඒව අප්ඩේට් කරනවා. අනිත් දේ තමයි ගොඩක් අවුරුදු වල මේ විදිහට WhatsApp group promotion වලට හදලා ස්කෑම් ලින්ක් ෂෙයා කරා. එතකොට මේකෙදි කිසිම ලින්ක් එකක් ෂෙයා වෙන්නේ නැහැ මේ group වල. මේව ඔයාලගේ ඇකඩමික් වැඩවලටම විතරක් හදපු group එකක්. එතකොට ඇකඩමික් දේවල් නැතුව ඔයා වෙන දේවල් මේ group වලට ඇඩ් කරන්න යන්න එපා. ඒක ඔටෝමැටිකලි remove වෙවි. එහෙම නැත්නම් ඔයාව remove වෙවි group එකෙන්. ඒකින්ද ඒවට කිසිම දෙයක් ඇඩ් කරන්න නැතුව ඔයාගේ ඇකඩමික් වලට අදාළව ලින්ක්ස් ඇඩ් කරන්න නැතුව ඒ වැඩ ටික කරගන්න. එතකොට ඔයාට යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් මිස් වෙන්නේ නැහැ. ඔයාලගේ යාළුවෝ අඳුන ගන්න පුළුවන්. ඊට කලින් බැච් එකේ ඉන්නේ කවුද කියලා අඳුන ගන්න පුළුවන්. මේ හැම දෙයක්ම කරගන්න පුළුවන්. අපි අලුත් වීඩියෝ එකදී හම්බෙමු. Thank you.